ක්‍රිකට් වැනි කණ්ඩායම් ක්‍රීඩාවක තනි පුද්ගලයෙක්ට පමණක් තරගයක් දිනවිය හැකි අවස්ථා ඊටාම දුබලයි. එදා දිනේ දක්ෂතා අතරට පිවිසෙන ක්‍රීඩකයාට කණ්ඩායමේ අනිත් සගයන්ගෙන් අවශ්‍ය සහාය නොලැබුණහොත් ඒ තරගයේ ජය අහිමි වන්නට එය හේතු වන බව ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. කණ්ඩායම වෙනුවෙන් ඕනෑම අවස්ථාවක Tamanගේ උපරිමය ලබා දෙන කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරන ක්‍රිකට් කණ්ඩායම් අතර ඉහළින්ම සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලොව පුරා ක්‍රිකට් දිග්විජය කරන සමත් වූයේ එකී කණ්ඩායම් හැඟීම නිසාමය. 2013 වසරේ ශූරයන්ගේ කුසලාන තරඟාවලිය තුල සත්කාරකත්වය හිමි වූ එංගලන්තයට ආසියානු පෙරලිකාරයන් වූ ශ්‍රී ලංකාව හමු වෙන්නේ තරඟාවලියේ 8 වන තරගය සඳහායි. තරඟාවලියේ පළමු තරගයෙන් අමිහිරි පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව 2013 ජූනි මාසයේ 13 වෙනිදා ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් පිටියට පිවිසෙන්නේ තරඟාවලියේ රැඳී සිටීමට නම් ජයගත යුතුම තරගයක් වෙනුවෙනුයි. කාසී වාසිය දිනු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දු යවන්නට තීරණය කළේය. ඒ අනුව එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ ඉයන් බෙල් සහ නායක ඇලිස්ටියා කුක් විසිනි. ශ්‍රී ලංකාවේ ආරම්භක පන්දු යැවීම හමුවේ කඩුල්ල ආරක්ෂා කරගත්ත එංගලන්ත ක්‍රීඩකයන්ට ලකුණු අතරට පිවිසීමට අපහසු කළ ලාසිත් මාලිංග සහ නුවන් කුලසේකර පළමු පන්දුවාර 10 තුල ලකුණු 38ක් පමණක් එංගලන්තයට ලබා දෙන්න සමත් විය. පළමු පවර් ප්ලේ අවස්ථාව අවසන් වූවාම පන්දුව ලබාගත් ශමින්ද එරංග දිනයේ පළමු කඩුල්ල ලෙස එංගලන්ත ඉනිම ලකුණු 48 දී ඉයන් බෙල්ව දවා ගන්න සමත් වූයේ කුසල් පෙරේරා උඩ පන්දුවක් රැක ගනිද්දීය. Just a leg stump ball, one man there, Kusal Pereira. And Bell looking to just time it away on the leg side, hits it straight to the man. එංගලන්තය සතු වූ අත්දැකීම් බහුලම පිතිකරුවා වූ ජෝනතන් ට්‍රොට් සහ එක් වූ ඇලිස්ටියා කුක් එනිම ගොඩනගන්නට විය. කවදත් වේගවත් පිතිකරුවෙකු නොවූ ඇලිස්ටියා කුක් තමන්ගේ මන්දගාමී නමුත් ස්ථාවර ඉනිම ක්‍රීඩා කරද්දී ජෝනතන් ට්‍රොට් විසින් ශ්‍රී ලංකා දංගපන්දු යවන්නන් මෙල්ල කිරීමේ වගකීම බාරගෙන තිබිණි. පාන්දුවාර 23කදී එංගලන්ත කණ්ඩායමේ පළමු ලකුණු 100 වාර්තා වන්නේ දල ලකුණු ලබා ගැනීමේ වේගය පන්දුවාරයකට ලකුණු 4ක් පමණක් තබමිනි. ඇලිස්ටියා කුක් තමන්ගේ නායකත්වයේ අර්ධ ශතකීය වාර්තා කළ ඔහුගේ දිගු ඉනිමක බලාපොරොත්තුව කඩකල රංගන හේරත් ඔහුව කඩුල්ල මොවා කිරීමේ වරදට හසු කර ගනිමින් දවාගත්තේ පන්දු 85 තුල ලකුණු 58ක් ලබා සිටියදීය. අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි එංගලන්ත අනාගත තරුව වූ ජෝ රූට් තම ජ්‍යෙෂ්ඨ සගයා හා එක්ව ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කරන්නට විය. එතෙක් එංගලන්තයේ ගැලවුම් කරුවා වූ ට්‍රොට් තමන්ගේ අර්ධ ශතකය සම්පූර්ණ කර ගනිද්දී ජෝ රූට් තමන්ගේ දස්කම් ලොවට කියාපාන්නට විය. 36 වන පන්දුවාරය ආරම්භයේදී එංගලන්ත කණ්ඩායම විසින් දෙවන පිතිකරන පවර් ප්ලේ අවස්ථාව ලබා ගන්නේ ඉනිම ලකුණු 164ක්ව තිබියදීය. ලාසිත් මාලිංගට සහ ශමින්ද එරංගට එරෙහිව පිත්ත තදින් ක්‍රියාත්මක කළ එංගලන්ත මැදපෙළ පිතිකරුවන් දෙදෙනා පවර් ප්ලේ පන්දුවාර කිහිපය තුල එංගලන්ත ඉනිම කඩුළු 2ක් පමණක් දැවි ලකුණු 250 සීමාවට ඔසවන්නට විය. ස්ථාවර වූ එංගලන්ත ඉනිම වේගවත් කරන්නට සූදානම් වූ ජෝනතන් ට්‍රොට්ගේ ඉනිම නවත්තන්නට රංගන හේරත්ගේ දඟපන්දුවට හැකි වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට යළිත් තරගයට අවස්ථාවක් ලබා දෙමිනි. දැවී යන විට පන්දු 87ක් තුල 4 පහර 5ක් සමගින් ට්‍රොට් ලකුණු 76ක් ලබා තිබිනි. තමාට හුරු පුරුදු තනතිරු වල ලොව හොඳම වේග පන්දු යවන්නන්ට එරෙහිව තම පිත්ත කරකැවූ තරුණයා එංගලන්ත ඉනිම වේගවත් අවසානයකට ගෙන යන්නට විය. වේගයෙන් ක්‍රියාත්මක වෙමින් තිබූ රූට්ගේ පිත්තට වේගය ආඩාල කළ පන්දුවක් එවූ ලාසිත් මාලිංග ජෝ රූට්ගේ ඉනිම පන්දු 55කදී ලකුණු 68කට සීමා කරවන්නට සමත් විය. එතෙක් පන්දු 9කට පමණක් මුහුණ දී තිබුණු ඉයන් මෝගන්ට වැටුණු මීළඟ පන්දුව පා ආවරණේ වද්දාගත් මෝගන් දෙවි යන්නේ මාලිංගට පිට කඩුළු 2ක් හිමි කර දෙමිනි. එංගලන්තයේ කඩුළු රකින්න ප්‍රහාරාත්මක පිත්කරු ජෝෂ් බට්ලර් ලකුණු නොලබා දවා ගන්නට කුලසේකර සමත් වෙද්දී
තවත් පන්දුවාරයක් යන්නට පෙර ටිම් බ්‍රෙස්නන් දවාගත් ශමින්ද එරංග එංගලන්ත 7 වන කඩුල්ල දවා ගත්තේ පන්දුවාර 48ක් තුල ලකුණු 265ක්ව තිබියදීය. 49 වන පන්දුවාරයේ යවූ ලසිත් මාලිංගට එරෙහිව ලකුණු 10ක් උදුරාගත් රවි බොපාරාට අවසන් පන්දුවාරේ ශමින්ද එරංග මුණ ගැසිනි. ඒතෙක් වේලා ශ්‍රී ලංකාව සතුව වූ ඉනිමේ අවසන් භාගයේ ගෞරවය උතුරා ගන්නට රවි බොපාරාට වැය වූයේ පන්දු 6ක් පමණි. පන්දුවාරේ පළමු පන්දු 4 තුල 4 පහර 2ක් සහ දැවැන්ත 6 පහර 2ක් සමග ලකුණු 20ක් උදුරාගත් බොපාරා අවසන් පන්දුවද ලෝන් ඕන් ප්‍රේක්ෂකාගාරී නැවැත්වූයේ පන්දුවාරයට ලකුණු 28ක් උදුරා ගනිමිනි. පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී එංගලන්තය ලකුණු 293ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාවේ විශ්වාසය සුළු විසුණු කළ රවි බොපාරා පන්දු 13ක් තුල ලකුණු 33ක් වාර්තා කර තිබිනි. ලසිත් මාලිංග, ශමින්ද එරංග සහ රංගන හේරත් අතරේ කඩුළු 2 බැගින් බෙදී ගොස් තිබිනි. ලකුණු 294ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භකයින් යුගලය වූයේ තිලකරත්න දිල්ෂාන් සහ කුසල් පෙරේරාය. තාමන්ගේ ක්‍රිකට් දිවියේ ආරම්භයේදීම පොඩි සනත් යන නාමය ලැබූ කුසල් පෙරේරාට සාර්ථක වන්නට ඉඩ නොදුන් ජේම්ස් ඇන්ඩර්සන් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පෙරේරාව දවා ගත්තේ ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 10ක් පමණක් එක්ව තිබියදීය. වසර ගණනාවක් පුරාවටම ශ්‍රී ලංකා ඉනිමේ වඩාත් විශ්වාසවන්තම පිතිකරු යුගලය වූ ඩිල්ෂාන් සහ සංගා ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රාහී මාවතකට රැගෙන එන්නට සමත් විය. දෙවන කඩුල්ලට එක් වූ ස්ථාවර අර්ධශතක සම්බන්ධතාවයකට පසු ඩිල්ෂාන් සහ සංගා තමාගේ සුපුරුදු රිත්මයට අවතීර්ණ වන්නට විය. නමුත් එංගලන්ත සුපිරි තංගපන්දු යවන්නා වූ ග්‍රැහම් ස්වෝන් ලකුණු වේගය අටාල කරවන්නට විය. ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ දැමීමේ අභියෝගය හමුවේ ඩිල්ෂාන් වැරදි පහරකට පොළඹවාගත් සෝන් අර්ධ ශතකයට ලකුණු 6ක් පිටුපසින් ඩිල්ෂාන්ගේ ඉනිම නිමා කරවන්නට විය. ඒ වන විටත් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 100යේ සීමාව පසු කර තිබුණත් ලබා ගත යුතු දල ලකුණු ලබා ගැනීමේ වේගය පන්දු වාරයකට ලකුණු 7 සීමාවට ආසන්න වී තිබිනි. වේගවත් සම්බන්ධතාවයක් අවශ්‍යම මොහොතක තම සගයා හා එක් වූ මහීල ජයවර්ධන තමන්ගේ සුපුරුදු සම්බන්ධතාවය ආරම්භ කළේය. 6-4 පහරවල් වලට වඩා කඩුළු අතර දිවීමෙන් සබඳතා ගොඩනගන්න කවදත් සමතෙකු වූ මහීල හට අනගි සහයක් ලබා දුන් කුමාර සංගක්කාර පන්දු 59කදී තම අර්ධශතකය සම්පූර්ණ කරගන්න සමත් විය. ඒතැන් පටන් එංගලන්ත පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදී ආරක්ෂාකාරීව තරගය අවසානය දක්වා රැගෙන යාමේ වගකීම බාර ගන්නට පිටියේ සිටි ගජමිතුරන් දෙදෙනා ඉදිරිපත් විය. එංගලන්ත දඟ පන්දුව මෙන්ම රවි බොපාරාගේ මදවේග පන්දුව හමුවේද ඉතා විශ්වාසයෙන් ක්‍රීඩා කළ මහේලගේ ඉනිම නිසාම සංගාට ඉනිමේ නැංගුරම වෙමින් එක් අන්තයකට සුරක්ෂිත වන්නට අවස්ථාව ලැබිනි. තුන්වන කඩුල්ලේ සම්බන්ධතාවය 50 සීමාව ඉක්මවා යද්දී 35 වන පන්දුවාරයේ දෙවන පිතිකරන පවර්ප්ලේ අවස්ථාව ලබා ගන්නට ශ්‍රී ලංකා නායකයා තීරණය කරනු ලැබුවේ ලබා ගත යුතු වූ දල ලකුණු වේගය අඩු කිරීම සඳහාය. නමුත් පවර්ප්ලේ පළමු පන්දුවාරයේදීම මහේලගේ ඉවසීම බිඳ දැමූ ජේම්ස් ඇන්ඩර්සන් ඔහුව ලකුණු 42කට හරවා යවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ 4 වන කඩුල්ල ලෙසිනි. ශ්‍රී ලංකා ඉනිමේ වඩා ස්ථාවර පිතිකරුවන් වූ මැතිව්ස් සහ චන්දිමාල්ට ඉහළින් අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසෙන්නේ කිසිවෙකුත් බලාපොරොත්තු වූ අයෙක් නොවේ. නුවන් කුලසේකර එය ඇත්තෙන්ම සියල්ලන්ම පුදුමයට පත්කරවන තීරණයක් විය. විස්තර විචාරකයන් පවා තීරණය ප්‍රශ්න කරද්දී කුලසේකර යනු සැඳෑ ආරක්ෂකයෙකු ලෙස යොදාගත හැකි පසුපෙළ පිතිකරුවෙකු මිස මැදපෙළ ප්‍රහාරකයෙකු නොවන බවත්
ඔහුගේ කඩුල නිසා තරගය එංගලන්තයට වාසිවන බවත් කියමින් එංගලන්ත විස්තර විචාරකයන් පුරසාරම් දොඩවන්නට විය. සැබවින්ම පවර්ප්ලේ පන්දුවාර කිහිපය තුළ සැලකිය යුතු තරම් වාසියක් ලබා ගන්නට නොහැකි වූයේ කුලසේකරට පන්දුව කියවා ගන්නට අපහසු වූ නිසාය. නමුත් පන්දුවාර 20කට වැඩි ප්‍රමාණයක් පිටියේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් අන්තයකට නැංගුරම් දමා සිටි කුමාර සංගක්කාර පන්දු 111ක් තුළ තම ශතකය සම්පූර්ණ කරගන්නේ ඕවල් පිටියේ රැස්ව සිටි සියල්ලන් අසුන් වලින් නැගිට්ටවමිනි. සංගක්කාරට පිටියේ වේගයෙන් ලකුණු රැස් කරන්නට අවශ්‍ය අඩිතාලම තිබුණා. කුලසේකරගේ පිත්ත තවමත් වැඩ කරන බවක් පෙනෙන්නට නැත. තරගයේ අවසන් පන්දුවාර 11 තුළ ලකුණු 85ක් අවශ්‍යව තිබිණි. 40 වන පන්දුවාරයේ පළමු පන්දුව ඩීප් එක්ස්ට්‍රා කවර් කලාපයට යවූ සංගා ලකුණු 2ක් කරා දිව යන්නට විය. පළමු ලකුණ සම්පූර්ණ කළ සංගා නැවතත් හැරුණේ කඩුළු රකින්නාගේ අන්තයට නැවත දිව යන්නටය. නමුත් අඩි 2ක් තබන්නටත් පෙරම සමබරතාවය ගිලිහුණු සංගා තානතීරුව මත ඇද වැටෙන්නේ තරගය නරඹමින් සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ හුස්ම මොහොතකට නතර කරවමිනි. නමුත් කණ්ඩායමේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය වූ සංගා වැටෙනු දුටු කුලසේකර එක් වරම නැවතී ඒදා මෙදාතුර පිතිකරුවෙකු කළ වඩා සුපරීක්ෂාකාරීම ක්‍රියාවක් සිදු කළේය. පන්දු රකින්නා පන්දුව රැගෙන කඩුළු රකින්නාගේ අන්තයට එවන දුටු කුලසේකර නැවත හැරී එම අන්තයටම දිව යන්නේ සංගාට තිබූ දුවද්දී දැවී යන්නට තිබූ අවදානම තමාගේ කඩුල්ල මත අතහැර ගනිමිනි. කුමක් හෝ වාසනාවකට දෙදෙනාගේම කඩුල්ල ආරක්ෂා වුවත් දැඩි පීඩනයක් හමුවේ කුලසේකරගේ පරාර්ථකාමී නුවණක්කාර ක්‍රියාව බොහෝ දෙනා අගය කරන්නට විය. ඒතෙක් වේලා පිත්ත නිහඬව තබා සිටි කුලසේකර එයින් පසු තමා වැදගත් බවට සිතක් පහළවන්නට ඇත. ටීම් බ්‍රේසන්ගේ 41 වන පන්දුවාරයේ පළමු පන්දුවටම වැරෙන් පහර දුන් කුලේ 4 පහරක් ලබන්නට විය. එයින් ඇරඹුණු කුලේගේ අපිලිවෙල පිතිකරණයක් තිබුණු ඉනිමට අභියෝගයක් වන්නට හැකි ජගතෙකු එංගලන්ත පන්දු බලෑනිය තුළ සිටියේ නැත. මෝල් පෙළ පිතිකරුවන්ට හිසරදයක් වූ ග්‍රැහම් සෝන්ට දැවැන්ත 6 පහර 2කින් සංග්‍රහයක් හිමිවිය. ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පන්දු වාරයකට 4 පහර 2ක් සහ 6 පහරකින් ලකුණු 18ක් උතුරා ගන්නට කුලේ සමත් විය. ශතකයක් ලැබූ පාලපුරුදු පිතිකරුවෙකු අනෙක් අන්තයේ සිනාසෙමින් සිටියදී ජීවිතයේ පළමු වරට පිතිකරන ලයිස්තුවේ උසස් වීමක් ලැබූ නිහඬ වේගපන්දු යවන්නා ක්‍රිකට් උපන් දේශයට මාතකයේ රැඳෙන ප්‍රහාරයක් එල්ල කරමින් පන්දු 30කින් අර්ධ ශතකයක් වාර්තා කළේ 4 පහරවල් 5ක් සහ දැවැන්ත 6 පහරවල් 3ක් සමගිනි. ඉහළ ගොස් තිබූ ලබාගත යුතු වූ දල ලකුණු ලබා ගැනීමේ වේගය 4 දක්වා පහළ වැටී තිබිණි. 48 වන පන්දුවාරයේ පළමු පන්දුවට ස්ක්‍යාලෙක් කලාපයෙන් 4 පහරක් ලැබූ කුමාර සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමේ 297 වන ලකුණ වාර්තා කරන්නේ කඩුළු 7ක විශිෂ්ට ජයක් ආසියානු පෙරලිකාරයන්ට හිමි කර දෙමිනි. නොදැවී ඉනිම අවසන් කළ කුමාර සංගක්කාර පන්දු 134කින් 4 පහර 11ක් සමග ලකුණු 130ක් ලබා ගත්තේ තරගයේ වීරයා සම්මානයද දිනා ගනිමිනි. නමුත් සියල්ලන්ගේම අවධානය සොරා ගන්නට නුවන් කුලසේකර සමත් වූයේ තමා පන්දු යවන්නෙකුටත් වඩා දෙයක් කළ හැකි අයෙක් ලෙස නමක් සටහන් කර ගනිමිනි. අදටත් කුලසේකරගේ නම කියූ සැනින් මතකයට එන සිදුවීම් අතරින් සංගාගේ කඩුල්ල වෙනුවෙන් කළ කැපකිරීම බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට මතක ඇති බව නොඅනුමානය. ඒතැන් පටන් ඔහුගේ ක්‍රිකට් දිවිය පුරා පසු පෙළ පිතිකරුවෙකු ලෙස පිත්ත ක්‍රියාත්මක කළ වාර ගණන බොහෝමය. නව පන්දුවේ දෝලනයෙන් පිතිකරුවන්ට පිත්තේ රිද්මයෙන් පන්දු යවන්නන්ට අන්ත අසරණ කළ ඔහු ඒ සියල්ලටම දැක්වූයේ නිහතමානී සිනහවක් පමණි.
නුවන් කුලසේකර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සිනාසෙන දඩයක් කරුවා වන්නේ ඒ නිසාය.